EGR valve. එහෙම නැත්නම් exhaust gas recirculation valve. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ EGR valve එක ගැන. ගොඩක් කට්ටිය මෙහෙම valve එකක් වාහනේ තියෙනවා කියලා දැනගත්තට මේ valve එකෙන් මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. exhaust gas recirculation. මොකද්ද මේ කියන්නේ? ලංකාවේ ගොඩක් වාහනවල මේ diaphragm type සහ electric type කියලා EGR වර්ග දෙකක් තියෙනවා. පෙට්‍රල් සහ ඩීසල් කියන වාහන වර්ග දෙකටම මේ EGR valve කියන එකක් එනවා. දැන් මම කතා කරන්න යන්නේ මේ EGR valve එකෙන් මොකද්ද වෙන්නේ කියලා. කම්බක්ෂන් චේම්බර් එක එහෙම නැත්නම් දහන කුටීරය ඇතුලේ යම්කිසි අවස්ථාවක උෂ්ණත්වය වැඩි වෙනවා. මෙන්න මේ උෂ්ණත්වය වැඩි වෙන අවස්ථාවේ මේ දහන කුටීරය ඇතුලේ NOx කියන වායුව නිපද වෙන්න ගන්නවා. මේ NOx කියන වායුව පරිසරයට සහ මනුෂ්‍යයාට ඉතාම අහිතකර වායුවක්. ඉතින් මෙන්න මේ වායුව නිපද වෙන එක වළක්වන්න පරිසර හිතකාමී ගැජට් එකක් විදිහට තමයි මේ EGR valve එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේ EGR valve එකෙන් කෙරෙන කාර්යය තමයි දැන් මම ඔබට පැහැදිලි කරන්න යන්නේ. මෙන්න මේ ආකාරයට දහන කුටීරයේ ඇතුලේ NOx නිපද වෙනකොට මේ NOx නිපද වෙන එක වළක්වන්න තමයි මේ සිස්ටම් එක වාහනයකට හයි කරලා තියෙන්නේ. දැන් අපි බලමු මේ NOx කියන වායුව නිපද වෙන එක වළක්වන්න මේ EGR valve කියන එක කොහොමද බලපාන්නේ කියන එක. එතකොට දහන කුටීරය ඇතුලේ ලොකු උෂ්ණත්වයක් එනකොට මෙන්න මේ උෂ්ණත්වය වැඩි වෙනවා කියලා සංඥාවක් එනවා මේ EGR valve එකට. අන්නේ අවස්ථාවේදී මේ EGR valve එක ඇරෙනවා. එතකොට exhaust manifold එක හරහා යන exhaust gas එක නැවත inlet manifold එක හරහා දහන කුටීරය වෙත යවන එක තමයි මෙන්න මේ EGR valve එකේ ප්‍රධාන කාර්යය. එතකොට මේ exhaust gas එක inlet manifold එක හරහා දහන කුටීරයට යවුවාම මොකද්ද වෙන්නේ? ඒක තමයි වැදගත්ම කතාව. මේ exhaust gas එකේ තියෙනවා carbon dioxide කියන වායුව. මේ carbon dioxide කියන වායුව ඔබ දන්නවා අපි ගින්නක් නිවන්න එහෙම යොදා ගන්නවා carbon dioxide කියන වායුව. ඇයි අපි ගින්නක් නිවන්න carbon dioxide කියන වායුව යොදාගන්නේ? carbon dioxide වායුවට තියෙනවා තාපය අවශෝෂණය කරගැනීමේ ලොකු හැකියාවක්. එතකොට මේ දහන කුටීරය ඇතුළට carbon dioxide කියන වායුව අපි මේ EGR valve එක හරහා දැම්මහම ඒ දහන කුටීරය ඇතුලේ තියෙන තාපය මේ carbon dioxide කියන වායුව අවශෝෂණය කරගන්නවා. මේ විදිහට මේ exhaust gas එක දහන කුටීරය ඇතුළට යවනකොට මේ exhaust gas එක කූලර් එකක් හරහා නිමලා තමයි මේ දහන කුටීරය වෙත යවන්නේ. එතකොට මේ exhaust gas එකේ තියෙන carbon dioxide යම්කිසි ප්‍රමාණයකට කූල් වෙලා තමයි මේ දහන කුටීරය ඇතුළට යන්නේ. එතකොට මේ ලොකු උෂ්ණත්වයකදී නිපද වෙන NOx කියන වායුව හැදෙන එක මෙන්න මේක මගින් නවතිනවා. සරලවම කිව්වොත් EGR valve එකෙන් වෙන වැඩේ ඔන්න ඕක තමයි. බොහොම ස්තුතියි.